ඔයි බුරියානි සුවඳක් එනවනේ. මට නම් එහෙම සුවඳක් එන්නේ නැහනේ. ඒක තමයි යෝධිය කියන්නේ. ගිහිල්ලා උයපිය ෆෝන් එකේ ඉල්ලලා ඉන්න නැතුව රෙද්ද. මට හීතලයි. හීටරේ දාලා ඉන්න පුළුවන්ද? මට නැගිටලා යන්න කම්මැලි. එහෙනම් අයියේ පස්සේ දාන්නකෝ. ඒ පුවා. අයියේ මේ ඇන ගන්න ඕනේ. ආ නංගි යමු ඇතුළට. මාත් වේලි හිටිය අනින්න කෙනෙක් නැතුව. පිස්සුද මිනිස්සු කියලා ඉවර වෙනකන් ඉන්නවා ගෙදරට ඕනේ ඇන වගේක් තියෙනවා ගන්න ඒව ගන්න ආවේ පිස්සු. මේ අයියේ මට බඩගිනීනේ කන්න මුකුත් අරන් දෙන්නේ නැද්දනේ? එකනේ මං කිව්වේ. ඔයාට හිස් බඩ මං ඉන්න දෙන්නේ නැහැ කියලා. අයියේ මං ආවේ අපේ අවුරුදු කුමරිය තෝරන තරගෙට ආරාධනා කරන්න. ඔයා තමයි එන්න ඕනේ තෝරන්න. හා නංගි මං එන්න. ඔළුව දාලා යන්න. පිස්සුද මිනිස්සයෝ ඔළුව දාන්න නෙවෙයි එන්න කිව්වේ. තෝරන්න එන්න කිව්වේ. වනචරයා. කෝබන් උඹ මරාගෙන ලව් කරපු තරු. ඒකී නෑ බම් බදිනවා කියලා ජුණ්ඩත් ඇල්ලුවා පිස්සු හොක්ති. අර අල්ලපු ගෙදර නිහාල් හැමදාම වැඩට යන්න කලින් එයාගේ නෝන්ට කිස් එකක් දීලාලු යන්නේ තමුසෙට තමයි බැරි. මමත් ආසයි නෝන ඒත් නිහාල් කැමති වෙයිද දන්නේ නැහැ. ආවට ස්ටාර්ලින්ක් ලැබුණ එක ගැන සීයා මොකද හිතන්නේ? නෝන් පුතාට මම ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් වැලක් බලක් දිනුනත් මගදී හිර වෙන්නේ නැහැ. සීනි තියනවද? ඕනන්ගේ තියෙනවා. ඇටේ ඉදිමෙන්න ගත්තාට පස්සේ ડોක්ටර් ගාවට පෙන්නන්න ගියාම තමයි චෙක් කරලා සීනි කියලා කිව්වේ. නෑ මිනිස්සුયો ගෙදරට සීනි ගන්න ආවේ පිස්සු. අපිට කියන්න මේ ලෝකේ වාට නැතුවම බැරිම දේ මොකද්ද? වෙන මොනවද නංගි හවසට ගහන ගල් කාලානේ. කෑම වතුර නැති වුණත් ගල් කාලා නැතුව බෑ සාම. ඔයා හිතන්නේ ලෝකේ වේගවත්ම දේ මොකද්ද? හන්දියේ කඩෙන් රැට කොත්තුවක් කාලා උදේට සේට් වෙන බඩ එළිය පාරේ. අයි මග දිගට රේ වෙන්නේ. එන්න පලා ගන්න. එන්න නෝනා. වම්බඩු ගහල පලා ගන්න. අද විතරයි. ඉතින් දුලක්ෂ ඔයා වගේ CV එකේ මෙන්ෂන් කරලා තියෙනවා ඔයා හાર્ඩ් වර්ක් කෙනෙක් කියලා. ඔව් මැඩම්. ඇයි ඔයා එහෙම කියන්නේ? මම අවුරුදු 5ක් බරපතල වැඩ ඇතුළු හිරේ හිටියා. දැන් මට මහන්සි වෙලා වැඩ කරන එක සරලයි. මට ගෑනු 5 දෙනෙක් ඉන්නවා ළමයි 15ක්. ඒත් මං කියන දේ අහන්නේ මෙයා විතරයි. මේ අනිච්චන් සංසාරේ. උඹ තමා මගේ එකාබා. මට බෙන්ස් කාර් එකක් ලැබුණම මම දෙවියන්ට පළතුරු වට්ටියක් පූජා කරනවා. මුන් මාර ඩීල්ස් නේ ගහන්නේ. අපි වඳුරෝද? පලා ගන්නවද? අනේ මගේ කඩ එච්චරයි මට අඩු වෙලා තිබ්බේ පලා ගන්න. අනේ නෑ නෝනා. මේ පලා වර්ගද කංකුම් මුකුණු වෙනව ගන්නවද? නංගි නගින්න නංගි. මං ගිහින් දාන්න. අනේ බෑලා හිරු අයියේ. ඔයාට නගින්නේ නෑනේ. මචං අඩෝ මචං කොහමද? මේ ඉස්කෝලේ කට් කරන්න මරපු ආච්චිද? ඔව් මචං. අඩෝ පව් බං. කීපාරක් ආච්චිව මැරුවද? අත්තම්මා නිවංගි අපට ගොඩක් ඈතයි. අම්මේ එළුවෙක් හදන්න ලයිසන් ඕනද? මෙච්චර කල් එළ දෙනක් හැදුවේ. ලයිසන් අරන්ද? තීක්ෂණයි ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලමෙන් පොල් එල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනුනෙත් නෑ. ජනිත් අයියත් එක්ක රූම් ගියා නේද බං? අයියෝ වැඩක් උනේ නෑ. ගවුම උස්සද්දිම ඌට ගිහින් ඉවරයි බං. දිනේෂ් මාව බදිනවමයි කියලා කටටත් දීලා ඇතුළෙම යවුවා. හරි චීට මං කියනවා 100 රෑට ඇදයට තියාගෙන අරක්කු බොනවා කියලා. පිස්සුද බොල. ඔය මං රෑට එළියට යන කම්මැලි කමට චූ කරන්නේ ඔය බෝතලෙන්. ඇයි කොණ්ඩම් දෙකක්? එකක් සමන්තට. දිගු විවාහයක රහස කුමක්ද? ඒක සරලයි. පළවෙනි දවසෙත් එයා හරි, ඊළඟ දවසෙත් එයා හරි, තුන්වෙනි දවසේ මං වැරදුනා. කරුණාකර මට අන්තිම උදව්වක් කරන්න ඕන. නිහාල්ව කසාද බඳින්න. ඒත් ඔයා නිහාල්ට කැමති නෑනේ. ඔව්. ඒකයි මට ඕනේ එයත් මා වගේ දුක් විඳිනවනේ. අනේ ලස්සන තොප්පි තියෙනවා. සීයේ මටත් එකක් දෙන්න බැරිද නිකන්? මොකද බැරි? රෑ වෙලා එන්නකො දුවේ. මං ඔයාලට රෝස පාට එකක් දෙන්න. මේ වගේ කරුණාවන්ත මිනිස්සු දැන් අඩුයි වෙයි. ඔබ දන්නවද මට ළමයි 15ක් ඉන්නේ ඇයි කියලා? මොකද ගමේ ඉන්ටර්නෙට් නෑ, නෙට්ෆ්ලික්ස් නෑ, ෆාමසි නෑ. ඉන්න ගෑණි විතරයි. අංගි එන්න පලා ගන්න. පැලීලා තියෙන්නේ මාමේ ආයේ ඕන්නේ නෑ පලා ගන්න. රූගේ ඇට දෙකටම තියලා දාන්න පුළුවන්. හැබැයි ගෑණිගේ ඔළුවට වදීද කියලා තමයි බය. ටවුන් එකට යන්න කීයද මේ බෑග්ස් දෙකකුත් තියෙනවා. 250යි. බෑග්ස් වලට සල්ලි ගන්න නැහැ. එහෙනම් මම පයින් එන්නම් මේ බෑග් දෙක ගෙනල්ලා දීපන් ටවුන් එකට. යන්න ආවේ මුදලාලි. මාත් මේ වේලි හිටියේ කොටන්න නැතුව. මොනවාද මුදලාලි කියන්නේ? මම මේ වී ටික කොටා ගන්න කිව්වේ පිස්සු. කල් දැන් බඩු මිල එහෙම කොහමද? ඉස්සර නම් 200ටත් තිබ්බා. දැන් නම් 1700න් උඩ තමයි යන්නේ. ඔයාගේ ගාන කීයද නංගි? අරන කැදිච්ච ප්ලාස්ටික් පුටුවන්ට දෙනවා අලුත් බෙසමක්. ඔයාගේ නෑදෑයෝ ගැන කමෙන්ට් එකක් දෙන්න. නංගි
මට ඉන්නවා උඩින් හොඳ මුණ පෙන්නලා යටින් රජගේමක් ගහන සෙට් එකක්. නංගි පොඩ්ඩක් ඉන්න. අම්මෝ මෙවස්සේ. අයි ඔයාවත් එමෙන්නේ නැත්තේ. මෙවස්සේ ඔයා විතරයි ගියලිවා ඉන්නේ. අයියේ මං කිරිතක සමහම් බොනවා.